විරාමයෙන් අනතුරුව ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ අපි ඔබට කියන්න සූදානම්. ගාලු පුරපති වතට සමික දුරයත් ඔහුට අහිමි වෙනවා. චෝදනා පරීක්ෂණයේ තීන්දුව අනුව මේ පියවරගත් බවයි දකුණේ මහඇමතිතුමා කියන්නේ. ගාල්ල නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් පුරපති දුරෙන් සහ මන්ත්‍රී දුරෙන් ඉවත් කර ඇති බවද ලංකාදීපයේ සඳහන් කරනවා. මීට අදාළ ගැසට් නිවේදනයේ මහඇමතිවරයා විසින් ඊයේ දහවල් නිකුත් කර ඇති බවත් අද ලංකාදීපයේ තවදුරටත් තොරතුරු සඳහන් කරනවා. දික්කසාදයට සැමියා ලබා දුන් ලක්ෂ 5 බිරිඳට ලබා දීලා නැහැ. නීතිඥවරිය පොලිස් අත්අඩංගුවටපත් වුණා. නීතිඥ ගාස්වල අමතරව දෙලිසන් මේ දික්කසාද වන්දි මුදලත් එතුමිය ළඟ තියාගෙන 2011 අවුරුද්දේ තමයි වන්දි මුදල නීතිඥතුමියට දීලා තින්නේ නෝනට දෙන්න කියලා. නමුත් එතුමිය සල්ලි දීලා නැහැ. අවසානයේ පොලිසියට ගිහිල්ලා තමයි ප්‍රශ්නය විසඳාගෙන තියෙන්නේ. ඒකට තමන් වෙනුවෙන් පෙනී හිටින විශ්වාසවන්ත නීතිඥවරයෙක් හෝ වරියෙක් හොයාගන්න ඕන සංගත. එතකොට ප්‍රශ්න ඉවරයි. සරසවි පිවිසුම් කඩයිම් ලකුණු ලබන සඳුදා ලැබෙන බවද ලංකාදීපයේ සඳහන් කරනවා. 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අනුව සරසවි කඩයිම් ලකුණු ලබන සඳුදා ඔබට දැනගන්න පුළුවන්. 2012 උසස් පෙළට ඔබ වාඩි වූවා නම් සූදානමින් ඉන්න ලබන බදාදා ප්‍රතිඵල එන බව විභාග දෙපාර්තමේන්තුව කියනවා. යෝන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරයට ගරු විපක්ෂ නායකතුමාගේ සහභාගීත්වය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද ලංකාදීප ප්‍රධාන ඡායාරූපය තුළ අපි මේ අවස්ථාව දකින්නේ. යෝන් පාර්ලිමේන්තුවේ අවසන් සැසිය ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වුණා. ඒ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී වී සිටියා. දලස් සලහපුර මැතිතුමන්, නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද සනායක මැතිතුමන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් වගේම එක්සත් ජාතික පක්ෂයේ විජේදාස රාජපක්ෂ, ඒ වගේම අඛිල රාජකාරී වසම් මන්ත්‍රීතුමත් මේ අසුන් පෙළ තුළ අපිට දකින්න පුළුවන්. රාජ්‍ය සේවයේ මෙහෙවර වෙනුවෙන් අභිමාන. චෝදනා පත්‍රයේ පරිපාලන හා මූල්‍යමය චෝදනා තිබුණා. මේ ලක්බිම ප්‍රධාන සිරස්තලයේ. ගාලු පුරපති නිරපයි අද ලක්බිම ප්‍රධාන වාර්තාව පරිපාලන සහ මූල්‍ය චෝදනා මේ නිරපීමට හේතු සාධක වුණු බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරනවා. කැලණිය උඩමළුවේ දෙවැනි පෙරහැර අද බව ලක්බිම ඔබට සිහිපත් කරනවා. ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ස වාර්ෂික දුරුතු පූජෝත්සවයේ පෙරහැර අද දෙවැනි පෙරහැර ලෙස උඩමළුවේ දෙවැනි පෙරහැර ලෙස අද පැවැත්වෙන බව ලක්බිම පුවත්පත සඳහන් කරනවා. Daily News ප්‍රධාන සිරස්තලය CJ Soaring call for justice at ceremonial sitting. නව අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිල පිළිගැනීමේ උත්සවයේදී එතුමන් කරපු ප්‍රකාශයකුත් එක්ක තමයි මේ සියලු තොරතුරු මේ විදිහට වාර්තා වෙන්නේ. යුක්තිය පසළදීම් පිළිබඳ විශ්වාසය මේ රටේ තවදුරටත් පවතින බව බොහොම විශ්වාසයෙන් සඳහන් කරමින් ප්‍රධාන සිරස්තලයේ සඳහන් කරනවා නව අග්‍රවිනිශ්චයකාරවරයා දියුණු දුන් අවස්ථාව පිළිබඳව සහ ප්‍රධාන පිටුවේ ඡායාරූපය දක්වන ඒ අවස්ථාවට අනෙක් විනිසුරුවන් සහභාගී වූ ආකාරයත්. අද Daily News ප්‍රධාන පිටුව තවත් තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. Fourth oil exploration well drilling in February ලබන පෙබරවාරි මාසයේදී හතරවෙනි තෙල් නිධිය කැණීම් කටයුතු ආරම්භ කරන බවයි අද Daily News පුවත්පත සඳහන් කරන්නේ. ඒ ඊළඟ සතුරුදායකම කතාව තමයි දෙනිසන් 3 months ahead of schedule. ඒ කියන්නේ ෂෙඩියුල් වෙච්ච කාලයටත් මාස 3කට පෙර මේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඊළඟ කතාවත් ඉතාම වැදගත්. Natural gas discovered in 2 wells. දැනට ලින් දෙකක තිබිලා ස්වභාවික ගෑස් හඳුනාගෙන තිබෙන බවත් අද Daily News පුවත්පත සඳහන් කරනවා. අපේ රටේ තෙල් සම්පත සොයා ගැනීමේ ගමනේ අතිශය තීරණාත්මක අවස්ථාවක් අද Daily News ප්‍රධාන පිටුව වාර්තා කළේ. මීළඟ නිදහස් දින සැමරුමුල වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සූදානම් බව WDJ සෙනවිරත් නැමැතිතුමන් සඳහන් කරනවා. All set for Independence Day celebration in Trincomalee අද Daily News ප්‍රධාන පිටුව මේ වාර්තාව ඉදිරිපත් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාව LLRC වාර්තාව සම්බන්ධ තමන්ගේ ප්‍රතිචාරය මේ වන විට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ පිළිබඳ අවසන් වාර්තාව යුද හමුදාපතිතුමන් විසින් ගරු ආරක්ෂක ලේකම්තුමන් වෙත අද බාර කරන බවයි Daily News පුවත්පත සඳහන් කරන්නේ. මේ LLRC recommendations වල තිබුණා ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළ වන කාරණා කිහිපයක්. ඒ පිළිබඳව ප්‍රතිචාරය තමයි මේ ආකාරයෙන් යුද හමුදාපතිතුමන් විසින් ආරක්ෂක ලේකම්තුමන්ට බාර කරන්නේ. The Island ප්‍රධාන සිරස්තලයේ Champika Place අමුණුගම for CEB privatization proposal. සරත් අමුණුගම මැතිතුමා කියලා තියෙන විදිහට සංජීව මේ විදුලි බල මණ්ඩලය තවදුරටත් ලාභ ලබන්න නම්
අනිවාර්යෙන් මේ කොටස් විකුණන්න ඕනේ සහ පෞද්ගලීකරණය කළ යුතු යන්ට අදහසක් මතුවන බවට තමයි මූලික තොරතුරු හෙළිවෙන්නේ. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් චම්පික ඇමතුමා ඊතරම් ප්‍රසාදයක් දක්වන්නේ නැහැ. එතුමා ලිපියකින් මේ සඳහා තමන්ගේ විරුද්ධත්වය පළ කරලා තියෙනවා. කොහොමදත් සරත් අමුණුගම ඇතුමා කියලා තියෙන්නේ රජයේ ඒකාධිකාරයෙන් විදුලි බල මණ්ඩලය ගලවලා පෞද්ගලික අංශය මේකට ඇතුල් කරගත්තොත් මීට වඩා විධිමත් සේවාවක් සපයන්න පුළුවන් කියන කාරණාව. චම්පික ඇමතුමා කියන්නේ හැම දෙයකටම ඉස්සෙල්ලා පුද්ගලීකරණය ගේන්න එපා. අවශ්‍ය නම් කරන්න තියෙන්නේ කලමනාකරණය ප්‍රතිව්‍යුහගත කිරීමයි නනතුරු ඔය කියන ලාභ ලැබීම කරන්න පුළුවන් කියලා. කොහොමදත් ඒ අතරතුර සඳහනක් තියෙනවා JVP Union is called රණවක කාඩ්බෝඩ් හීරෝ. JVP වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් නම් කියන්නේ චම්පික රණවක කියලා කියන්නේ කාඩ්බෝඩ් වීරයෙක් කියලා. අද අයිලම් ප්‍රධාන පිටුව තවත් තොරතුරු කීපයක් වාර්තා කරනවා. නව අගවිනිසුරුතුමන් ඒ නිල පිළිගැනීම උත්සවයෙන් පසුව ඒ සභාව අමතමින් කළ ප්‍රකාශයක් අද අයිලම් ප්‍රධාන පිටුව වාර්තා කරනවා. rich and poor equal before the law. ඇතිනෙති සැවුම නීති ඉදිරියේදී සමාන බවයි නව අග්‍රවිනිශ්චකාරතුමන් සඳහන් කළේ. මෙවර ජාතික නිදහස් උත්සවයේදී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීතේ ගායනා කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව වාසුදේව නානායක්කාර ඇමතිතුමන් කරන ප්‍රකාශයක් අපි මේ දකින්නේ අයිලම් ප්‍රධාන පිටුව මේ තොරතුරු වාර්තා කළේ. කාටුන අතරේ අපි මුලින්ම තෝරගන්නේ දිවයින පුවත්පතට MD වීරරත්න දින කාටුනේ විපක්ෂ නායකතුමා එක එක ගිහිල්ලා දානවා කුණුබක්කියට. මේ කුණුබක්කිය ඇතුලේ දැනට කරු ජයසූරි මහත්තයා ඉන්නවා මේ කරුව තුල සංකේතවත් කරන්නේ අදහස. මේ පුංචි බංකුව තමයි සයිද් ප්‍රේමදාස මහත්තයාගේ සංකේතයේ කාටුන් ශිල්පීන් අතරේ. ඔන්න මේ බංකුවත් මේ ඩස්බින් එකට ගෙනල්ලා දාන්න හදන්නේ. අද MD වීරරත්නගේ දිවයින කාටුනේ අපි මේ දකින්නේ. රැඩිකල් වෙනසක් එක්කනේ එතුමන් දැන් වැඩ කරන්නේ. කැමිලස් හරියටම MD වීරරත්නත් එක්ක කතා කරලා ඇඳා වගේ මේ රිවිර කාටුනේ. ඔව් අරක තියෙන සංකේත මේකේ සංකේත භාවිතේ නෙමෙයි කෙලින් මේ මූණ ඒ විදිහටම ඇඳලා තියෙනවා. අද කැමිලස්ගේ දවසේ ටොක්ක රිවිරේ S2 වාගේ හිටියේ දෙන්නට මේ මොකද වුනේ? ඔන්නම් සම්පූර්ණ කරගන්න පුළුවන් නියෝජ්‍ය නායකකම ගන්න තරම් වාසනාව නැද්දානේ කියලා. මේ තරස්වින් දිනමිනිට අඳින කාටුනිය. ඔව් රැඩිකල් වෙනස පිළිබඳව තමයි කතාව. සජිත් මහත්තයාට තනතුරක් දුන්නේ නෑ නේද? මේ බෙම්පියා අහන ප්‍රශ්නේ. අපි රැඩිකල් වෙන්න පටන් ගත්තා විතරයි නේ බෙම්පියෝ. තම මේ පටන් ගත්තා විතරයි. ඒ කියන්නේ ඉදිරියේදී තව යම් දෑ සිදු විය හැකියි. දාස ලංකාදීපයට අඳින ප්‍රධාන කාටුනියයි මේ සර්කස් කණ්ඩායමද සංජීව්? කෙනපොලියර මැජික් ශිල්පියෙකුත් එක්ක තමයි මේ අදහස අපි දකින්නේ අද දාසගේ ලංකාදීප ප්‍රධාන කාටුනේ. ජනාධිපතිතුමන් තමයි මේ මැජික් ශිල්පියා විදිහට අද දාස ඇඳලා තියෙන්නේ. අර මැජික් ශිල්පීන් පාවිච්චි කරනවානේ පරවියාව මේ සංකේත හඳුනා ගැනීම නමුත් මේ ඉන්නේ ගිරවෙක් විදිහට ඇඳලා විමල් වීරවංශ ඇමතිතුමන්ද. එතුමා ඇවිල්ලා මේ 19 ළඟ නතර වෙනවා. 19 වන සංශෝධනයක් පිළිබඳව යම් අදහසක් තියෙනවා. ඒ කතාව තමයි අද දාස ලංකාදීප ප්‍රධාන කාටුනේ වෙනුවෙන් නිර්මාණය කළේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකාශයක් කරනකොටම සුවාරිස් එතෙන්ට ඇවිල්ලා තමන්ගේ පැත්තෙන් ප්‍රකාශයක් කරනවා. ජනතාව වෙනුවෙන් සේවය කරන්න තනතුරු ඕනේ නෑ බං. ඒ සජිත් මහත්තයා සුවාරිස්ට කියන කතාව. ඒකත් හරියට ඔරුව පෙරළුණාට පස්සේ කිව්ව කතාව වගේනේ සර්. ඇත්තනේ. එහෙනම් තනතුරු ඕනේ නැත්තම් ඇයි ඒ වෙනුවෙන් උත්සාහ කළේ කියන ප්‍රශ්නේ තමයි සුවාරිස් මේ අහන්නේ. ඔරුව පෙරළුණාට පස්සේ පෙරළුණු පැත්ත හොඳයි කියනවා. ඒක තමයි කතාව. සංජීව අපි අයිලන් පත්තරේට ජෙෆ්රි අඳින කාටුන ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ අලුත් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ යෝජනාව. කුමාර වෙල්ගම ඇමතිතුමා චමල් රාජපක්ෂ කතානායකතුමන්ගේ ඡායාරූපයක් බිත්තිය එල්ලලා ඒ දිහා බොහොම හැඩට බලනවා. කුමාර වෙල්ගම ඇමතිතුමා යෝජනා කරන්නේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට චමල් රාජපක්ෂ මහතා පත්විය යුතු බව. දවසේ පත්‍ර අවසන් කරන අපි තෝරගන්නේ හසන්ත විජේනායක ලක්බිම අඳින කාටුනේ. හරි සුන්දර අදහසක් තියෙන්නේ. ලක්ෂ 130ක කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ගෙන්වන්න තීන්දුවක් අරගෙන කොහෙදෝ ඉඳලා කවුදෝ කියනවා කැමලෑස්සි කියලා. කැමලෑස්සි කියලා තියෙන්නේ JVP-ට කියලා තමයි හසන්තගේ කාටුනේ කියන්නේ. ඒ කාටුනේ සමගින් අපි දවසේ පත්‍ර අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයුබෝවන්.